21 H2O2 හි එක් ඔක්සිජන් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හා මුහුම්කරණය පිළිවෙලින් දැක්වෙන්නේ පහත කුමන පිළිතුරේද කියලා අහනවා. අතර මේක නම් ගොඩක් ලේසි ප්‍රශ්නයක්. ඒතර H2O2 ගත්තොත් එහෙම එයාගේ එක් ඔක්සිජන් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හා මුහුම්කරණය අහලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තොත් එහෙම වෙස්ප යුගල ගාන තමයි අපි ගණන් කරන්න ඕන. වෙස්ප කියන්නේ සිග්මා දාන එකසර. ඔයගොල්ලෝ පේනවා මම එක ඔක්සිජන් පරමාණුවක් ගන්න දෙන්නම සමානයිනේ. එකක් සැලකුවොත් එහෙම සිග්මා දෙකක් තියෙනවා. එකසර දෙකක් තියෙන. ඒතර ඔක්කොම වෙස්ප යුගල් 4යි. වෙස්ප යුගල් 4ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ චතුස්තලීය. මුහුම්කරණය පිළිවෙලින් අහනවා. මුහුම්කරණය ගත්තොත් එහෙම වෙස්ප යුගල් 4 නිසා අපි ඉස්සරහට ගණන් කරොත් SPPP 4ට අදාළව 1 2 3 4යි SP3 කියලා තමයි එතකොට එන්නේ. වෙස්ප යුගල දෙකක් තිබ්බනම් SP 3ක් තිබ්බනම් SP2 රයිට් එහෙම තමයි මුහුම්කරණ ගන්නෙ. එතකොට උත්තරේ අංක 2 කියලා තමයි මේකට එන්නේ. ඊළඟ එක කියනවා 5 ගන් ඩෙසිමීටර් පරිමාවකින් යුත් භාජනයක් තුල O2 වායුව 1 ග්‍රෑම් අන්තර්ගතව ඇත. භාජනයේ උෂ්ණත්වය හා පීඩනය එක්තරා තත්ත්වයකට පත් කළ විට O2 වලින් 88%ක් භාගිකව O3 බවට පරිවර්තනය වී අවසාන පද්ධතියේ O2 සංයුතිය ppm වලින් ඔක්කොම 1 ග්‍රෑම් තිබිලා තියෙනවා. ඒකෙන් 88%ක් පරිවර්තනය වුණා නම් දැන් ඉතිරි වෙලා තියෙන්න ඕන 12%ක් නේ. 100න් 88ක් ගියාම 12%යිනේ. එහෙමනම් 1 ග්‍රෑම් වලින් ඒක බෙදන්න පුළුවන් අපිට O2 ගේ මෞලික ස්කන්ධයෙන්. මෞලික ස්කන්ධය 16 32යිනේ. 32න් බෙදුවම අපිට මෙතන එනවා මෞල සංඛ්‍යාව. මේ එන්නේ ග්‍රෑම් මවුලයට වලින් බෙදුවම මවුල ගාන මේක වැඩි කරන්න ඕන 112න්. ඒතර මේ ඉතිරි වෙලා තියෙන O2 ගේ ප්‍රමාණය මවුල ගාන රයිට් මවුල වලින් එන්නේ. මේ මවුල සංඛ්‍යාව සාන්ද්‍රණය කරන්න මම බෙදනවා 5 ඝන ඩෙසිමීටර් වලින්. එතන අපිට සුළු කරොත් එහෙම දෙවරක් වලින් 6යි 32න් 16ක් එනවා. ආයි දෙවරක් වලින් 3යි 8ක් එනවා. අපිට එන්නේ 3 බෙදීම 8 වැඩි 100 වැඩි 5. මේක ඇවිල්ලා මවුල ඝන ඩෙසිමීටරයට කියන්නේ සාන්ද්‍රණය. ඉතිරි වෙලා තියෙන O2 ගේ සාන්ද්‍රණය. ඔයගොල්ලෝ දන්නවා 1 ppm කියන්නේ 1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන එක. මම මේක මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට බවට පත් කරගන්න මුලින්ම මොනවද ආයි 32කින් ගුණ කරන්න එනවා. 32 මෞලික ස්කන්ධයෙන් ගුණ කරන්න. එතකොට අපිට එනවා ග්‍රෑම් වලින් මිලිග්‍රෑම් කරන්න 10 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට මිලිග්‍රෑම් වෙනවා ග්‍රෑම් සංඛ්‍යාව. කලින් එක සුළු කරන්න නැතුව තියාගත්තා නම් ලේසියිනේ. 32කට 32 කැපෙනවනේ. එක බෙදීම 32 වැඩි 112 වැඩි කිරීම 32 වැඩි කිරීම 10 3 බෙදීම 5. හරිද? මම ආයෙත් ලිව්ව මොලේ ඉඳන්ම 32ට 32 කැපිලා යනවා. මෙතනෙන් කැපිලා ගියාම 10ක් ඉතිරි වෙනවා. 120 බෙදීම් 5ක් එන්නේ උත්තරේ. 120 5න් බෙදුවම 24යි කියන එක තමයි උත්තරේ. අංක 1. 22ට උත්තරේ අංක 1. 23 අහනවා ඇමෝනියා සම්බන්ධයෙන් සත්‍ය පහත ප්‍රකාශ සලකන්න. ඒතර සත්‍ය එක වෙන්න ඕන අහන්නේ. ඒකේ කියනවා NH3 සංයුග්මක භස්මය NH4+ වේ කියලා. NH3 සංයුග්මක අම්ලය NH3 සංයුග්මක අම්ලය NH4+ වේ කියලා කියනවා. ඒක හරි. සංයුග්මක අම්ලයක් ලියද්දී අපි H+ එකක් දාලා ලියනවා. භස්මයක් ලියද්දී H+ එකක් අයින් කරලා ලියනවා. හරිද? එතකොට NH4+ කියන එක හරි. බලවෙන එක හරි. NH2 NH3 සංයුග්මක භස්මය වේ. NH2 NH3 සංයුග්මක භස්මය වේ. ඔව් මම ඉස්සෙල්ලා කිව්වනේ H එකක් අයින් කරලා ලියුවොත් සංයුග්මක භස්මය ලැබෙනවා. H එකක් දාලා ලියුවොත් සංයුග්මක අම්ලය ලැබෙනවා. එතකොට මේකත් හරි. NaNO2 සහ NaNH2 අතර ප්‍රතික්‍රියාවෙන් ඇමෝනියා සෑදේ කියලා කියනවා. ඒකත් හරියටම හරි. එතකොට මෙතන සෝඩියම් නයිට්‍රේටුයි ඇමෝනියා තමයි හැදෙන්නේ. NaNO2යි NaNO3 සහ NH3 තමයි උතෙන්දී හැදෙන්නේ. ඇමෝනියා පිට වෙනවා. ඒකත් හරි.
NH3 හි N අවම ඔක්සිකරණ අවස්ථාවේ පවතින බැවින් එයට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ නොහැකිය කියලා කියන්නේ ඒක වැරදි. ක්‍රියා කළ හැකි. නයිට්‍රජන්ට ක්‍රියා කරන්න බෑ. මොකද NH3 වල නයිට්‍රජන් ඍණ 3 ඉන්නේ. තවදුරටත් ඔක්සි හරණය වෙන්න බෑ. ඔක්සිකාරකය වෙන්නේ ඔක්සි හරණයනේ. තවදුරටත් ඔක්සි හරණය වෙන්න බෑ. නමුත් හයිඩ්‍රජන් ඉන්නේ ධන එකේ. ධන එකේ ඉන්න හයිඩ්‍රජන් මොකද වෙන්නේ? H2 බවට පත් වෙලා බිඳුවට යනවා. එතකොට ඔක්සි හරණය වෙන්න පුළුවන් ඇමෝනියාට නයිට්‍රජන්ට බැරි වුණාට ඒක නොහැකි කියන එක වැරදි වගන්තියක් වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම NH3 වලට සෝඩියම් වගේ ලෝහයක් දැම්මොත් එහෙම සක්‍රීය ලෝහයක් NaNH2යි H2යි තමයි හදන්නේ. හරිද? ඒතර මේක ඇවිල්ලා උදාහරණයක් ඔක්සිකාරක ක්‍රියාවට. මේකේ අහන්නේ ඇමෝනියා සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න කියලා අහන්නේ. සත්‍ය ප්‍රකාශ කියලා ගත්තොත් එහෙම ABC 3ම හරියනවා. දැන් මේක 23නේ ප්‍රශ්නේ. මෙතන මේ ABCD ප්‍රශ්නයක් වැටිලා තියෙන්නේ අංක 23ට. ගැටලුවක් කරගන්න එපා. ඔයගොල්ලෝ ABCD කියන එක අංක 1 2 3 4 කියලා හිතන්න. එහෙම හිතලා ගැහුවත් කමක් නැහැ. කවුරු හරි කෙනෙක් මේක ABCD ප්‍රශ්නයක් කියලා හිතලා උත්තරය අංක 5ට ගැහුවත් ගැටලුවක් නැහැ. ඒක හරි උත්තරයක් වෙනවා. හරිද? ඒක පේපරේ හදාද්දි වෙච්ච ප්‍රමාද දෝෂයක්. හරිනේ? මේකේ අසත්‍ය ප්‍රකාශය කියලා හිතලා උත්තරේ 4 වෙනි උත්තරයට ගැහුවත් කමක් නැහැ. නැත්නම් 5 වෙනි උත්තරයට ගැහුවත් කමක් නැහැ. 23ට උත්තරේ අංක 4 කියලා තමයි මම දීලා තියෙන්නේ. 23ට උත්තරේ අංක 4 කියලා තමයි දීලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් 5ට ගහලා තිබ්බත් ඒක නිවැරදි උත්තරයක් විදියට ගණන් ගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එකේ කියනවා සාන්ද්‍රණය 0.01 මවුල ඝන ඩෙසිමීටරයට NaA ලවණ ද්‍රාවණයක pH අගය වන්නේ පහත ඒ වයින් කුමක්ද කියලා HAA හි pKa දීලා තියෙනවා. ජලයේ විකටනීය දීලා තියෙනවා. මේ අහලා තියෙන ලවණ ජල විච්ඡේදනට අදාළ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ හිතන උඩ ටිකක් සංකීර්ණයි ඇත්තටම. NaA කියන එක්කෙනා ජලයේ දිය වුණාම NaA කියන ලවණයක් Na+ A+ සහ A- හදනවා. Na+ ජල විච්ඡේදනය නොවුනට දුබල අම්ලයෙන් ආපු මෙන්න මේ A- කියන එක්කෙනා දුබල අම්ලයෙන් සහ දුබල බෂ්මයෙන් ලැබෙන අය ජල විච්ඡේදනය වෙනවා. A- කියන එක්කෙනා ඇවිල්ලා තියෙන HA කියන දුබල අම්ලයෙන්. එහෙනම් එයා ජල විච්ඡේදනය වෙන්න අවශ්‍යයි. ජල විච්ඡේදනයෙන් හදන්නේ HA+ ධන OH-. ඒතර මෙයා බාෂ්මික ද්‍රාවණයක් තමයි හදන්නේ. ඒතර මේකේ දීලා තියෙන දත්ත අනුව NaA ගේ සාන්ද්‍රණය දීලා තියෙන 0.01 කියලා. එහෙමනම් A- එන්නේ 0.01. එහෙනම් මෙතෙන්ට ආරම්භක සාන්ද්‍රණ ගත්තොත් මෙයාගේ අගය 0.01 කියලා තමයි එන්නේ. ඒතර මෙයා කොච්චර වැය වෙනවද කියලා අපි දන්නේ නැහැ. මම වැය වෙන ප්‍රමාණය x කියලා අරගෙන සමතුලිත සාන්ද්‍රණය ලියනවා 0.01 ඍණ x. ඒතර මේ පැත්තේ x ප්‍රමාණ වලින් හැදෙන්න අවශ්‍යයි. ආරම්භයේ මේව නැහැ කියලා තමයි ගන්න. දැන් මොකද කරන්නේ? මේකට සමතුලිතතා ප්‍රකාශනයක් ලියනවා. සමතුලිත ප්‍රකාශනය ලියුවම අපිට එන්නේ KB අගයක්. හේතුව තමයි මේකේ OH- තමයි ලබා දෙන්නේ. බාෂ්මික ද්‍රාවණයක් තමයි හදන්නේ. එහෙනම් මෙයා බෂ්මයක්. මේ තියෙන HA ගේ සංයුග්මක බෂ්මය A- කියන එක්කෙනා. එතකොට KB අගයක් තියෙනවා. HA ගේ සාන්ද්‍රණය වාරයක් OH- සාන්ද්‍රණය බෙදීම A- සාන්ද්‍රණය කියලා තමයි එන්නේ. ජලය අපි ඇතුළත් කරන්නේ එයාගේ සාන්ද්‍රණය නියතයි කියලා හිතන නිසා. නමුත් අපිට දීලා තින්නේ HA ගේ pKa එකක්. හරිද? දැන් මොකද කරන්නේ මම pKa කියන්නේ ඍණ ලඝු 10 පාදයට Ka. එහෙමනම් මෙයා 9යි කියන්නේ ඍණ ලඝු 10 පාදයට Ka හෙව්වොත් Ka එනවා 1 වැඩි කිරීම 10 ඍණ 9ක්. මවුල ඝන ඩෙසිමීටරයට ලඝු සුළු කිරීම කරලා ගත්තම 1 වැඩි 10 ඍණ 9ක් එනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ KB නේ. Ka වැඩක් නැහැනේ. ඒතකොට සම්බන්ධය තමයි Ka වාරයක් KB සමාන වෙනවා KW ට. ඕක අපි ලවණ ජල විච්ඡේදනයේදී ඉගෙන ගන්න සම්බන්ධයක් pH පාඩමේදී. එතකොට KB මට අවශ්‍ය වෙන්නේ KB කියන්නේ KW බෙදීම KA ට KW 10 ඍණ 14යි Ka අපිට ඇවිල්ලා තියෙන 10 ඍණ 9යි. ඒත් මේක සුළු කරාම අපිට එනවා KB කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 5ක්. 10 ඍණ 5ක්. දැන් මොකද කරන්නේ? මම ඒක මෙතෙන්ට ආදේශ කරනවා.
KB 10 ඍණ 5යි කියලා දාලා අනිත් අගයන් ටික ආදේශ කරමු. මට ඉඩ මදි නිසා මම මේ අයිනෙන් ලියන්න. 10 ඍණ 5 සමානයි උඩට සුළු කරාම x වර්ගයක් එනවා. යටට එන්නේ 1 වැඩි 10 ඍණ 3 ඍණ x කියලා. x ඉතා කුඩයි කියලා මම ඒක ආසන්න කරනවා 10 ඍණ 3ට. ආසන්න කරලා හරස් ගුණ කරාම අපිට එනවා x වර්ගය සමානයි 10 ඍණ 8යි. 10 ඍණ 3 10 ඍණ 5න් ගුණ කරාම 10 ඍණ 8යි. ඒතකොට x කියන්නේ x සමානයි 10 ඍණ 4ක් කියලා එනවා. දැන් 10 ඍණ 4යි x කියලා කියන්නේ x කියන්නේ 10 ඍණ 4යි. ඒ කියන්නේ OH- ගාන මෙයා ඇවිල්ලා 1 වැඩි 10 ඍණ 4ක් කියලා අපිට ආවා x ගේ අගය දන්න නිසා. දැන් එහෙනම් POH හොයන්න පුළුවන්. POH හෙව්වම POH මම උඩින්ම ලියන්නම්. POH සමානයි ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය. එතකොට මෙතෙන්ට 1 වැඩි 10 ඍණ 4 ආදේශ කරාම POH 4යි කියලා එනවා. අහන්නේ pH. pH ධන POH සමානයි 14යි. KW 14යි කියලා දීලා තියෙන්නේ. එතකොට pH සමාන වෙනවා 14 ඍණ 4. ඒ කියන්නේ 10යි. උත්තරේ අංක 4. 10යි කියලා තමයි උත්තරේ එන්නේ. 14න් 4ක් අඩු කරාම 24ට උත්තරේ අංක 4. මම හිතන්නේ මම දීලා තියෙන උත්තරවල දීලා තියෙන උත්තරේ 5 කියලා එක යම් වැරදීමක් වෙලා මම හිතන්නේ උත්තරේ 5 කියලා දීලා තියෙන්නේ. උත්තරේ අංක 4 වෙන්න ඕන 10 කියලා තමයි. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 25 කියන පොලිස්ටයිරීන් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් හා ටෙෆ්ලෝන් යන බහුවයක තුන පිළිබඳ පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා. එතකොට පොලිස්ටයිරීන් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් හා ටෙෆ්ලෝන් ගැන තමයි අපෙන් අහන්නේ. බහුවයක තුනම තාපස්ථාපන බහුවයක වේ කියනවා. වැරදි. තාපස්ථාපන බහුවයක දෙකයි අපි ඉගෙන ගන්න. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් එයාටම කියනවා මෙයාටම කියනවා බේක් ලයිට්. right. බ්‍රේක් ලයිට් නෙමෙයි බේක් ලයිට්. හරි. බේක් ලයිට්. එයයි ඊළඟට යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන එක කෙනා. ඒ දෙන්න තමයි අපි තාපස්ථාපන බහුවයක වල ඉගෙන ගන්න. යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් තම තමයි බේක් ලයිට් කියලා කියන්නේ. හරි. තුන් දෙනාම තාපස්ථාපන කියන උතර වැරදි. තාපස්ථාපන වෙන්නේ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් විතරයි. බහුවයක තුනම තාප සුවිකාර්ය වේ කියන එකත් උඩ වරදිනවනේ. දෙන්නයි සුවිකාර්ය වෙන්නේ මෙතන දීලා තියෙන අයගෙන්. පොලිස්ටයිරීන් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් බහුවයක පමණක් තාපස්ථාපන වේ. ඒකත් ආයි වැරදි. පොලිස්ටයිරීන් හා ටෙෆ්ලෝන් බහුවයක පමණක් තාප ස්වීකාර්ය වේ කියලා කියනවා. ඔව් පොලිස්ටයිරීන් හා ටෙෆ්ලෝන් කියන දෙන්න විතරයි තාප ස්වීකාර්ය වෙන්නේ. තාපන ස්ථාපනය කියන්නේ තාපය හමුවේ මේගොල්ලෝ නැවත හැඩ ගන්නවන්න බෑ. රත් කළා අපිට මේගොල්ලෝ ද්‍රව කළා නැවත හැඩ ගන්නවන්න බෑ. එකපාරක් හැදුවොත් හැදුවම තමයි ආයි ඒගොල්ලෝ අපිට වෙනස් කරලා හැඩ ගන්නවන්න බෑ තාපය පාවිච්චි කළා. තාප ස්වීකාර්ය කියන්නේ එහෙම නෑ. ඒතකොට වරක් භාවිතා කරාට පස්සේ අපිට පුළුවන් මේගොල්ලෝ රත් කළා ද්‍රව කළා ඉවර වෙලා නැවත හැඩ ගන්නවල භාවිතා කරන්න. ඊට පස්සේ කියන තාපය හමුවේ මෙම බහුවයක තුන ආකාර තුනකට හැසිරෙයි කියන එක වැරදි. අපෙන් අහන්නේ සත්‍ය එක උත්තරේ අංක 4. S කුණුවේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය එක තමයි අහන්නේ. S කුණුව ගැන අසත්‍ය එක. ඒවා සියල්ලම හයිඩ්‍රජන් වායු ධාරාවක් තුල ඉහළ උෂ්ණත්වයට රත් කළ විට හයිඩ්‍රයිඩ් සාදයි. ඔව් හැමෝම හයිඩ්‍රයිඩ් හදනවා. මේ හයිඩ්‍රයිඩ් අයනික හයිඩ්‍රයිඩ් භාෂ්මිකයි. අයනික හයිඩ්‍රයිඩ් භාෂ්මිකයි. එතකොට අසත්‍ය එක අහන්නේ මේක අසත්‍ය එකක් නෙවෙයි ඒක හරි එකක්. සාමාන්‍ය තත්ත්වයටදී බෙරිලියම් සහ මැග්නීසියම් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. ඔව් සාමාන්‍ය තත්ත්වයටදී ක්‍රියා කරන්නේ මැග්නීසියම් උණු ජලයත් එක්ක ක්‍රියා කරන්නේ බෙරිලියම් හිමාලයත් එක්ක ක්‍රියා කරන්නේ. ක්‍රියා නොකරයි කියන එකට හරි. ඒවායේ නයිට්‍රේට් තාප යෝජනය කිරීමෙන් NO2 වායුව නිදහස් වේ කියලා කියනවා. නයිට්‍රේට් තාප යෝජනය කරාම NO2 දෙන්නේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය සහ ලිතියම්. හරි දෙවෙනි කාණ්ඩේ කට්ටිය සහ ලිතියම් තමයි දෙන්නේ. පළවෙනි කාණ්ඩේ කට්ටිය දෙන්නේ නැහැ. ලිතියම් මරනවා අනිත් කට්ටිය දෙන්නේ ඔක්සිජන්. right? උදාහරණයක් ගත්තොත් NaNO2 කියන එක නා රත් කරොත් එහෙම NaNO3 රත් කරොත් එහෙම ලබා දෙන්නේ NaNO2 සහ O2. හරි. එතකොට හැමෝම දෙන්නේ නැහැ. right? අපි වගන්ති තියාගෙන ඉස්සරහට ගිහින් බලමු. පොටෑසියම්, රුබීඩියම්, සීසියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ඒවායේ සුපර් ඔක්සයිඩ් සාදයි. ඔව් පොටෑසියම් සහ පල්ලෙහැන් පිරෙන කට්ටිය පළවෙනි කාණ්ඩේ සුපර් ඔක්සයිඩ් හදනවා කියන එක හරි. ඒවායේ ප්‍රතික්‍රියාශීලීත්වය කාණ්ඩේ පහළට වැඩි වේ. ඔව් S කුණුවේ හැමෝගෙම කාණ්ඩේ පල්ලෙහාට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. හේතුව අරේ වැඩි වෙනකොට අයනීකරණ ශක්තිය අඩු වෙලා පහසුවෙන් ධන අයන හදන්න පුළුවන් වෙනවා.
තොර තුන තමයි අපිට අසත්‍යයකට ගන්න වෙන්නේ. S ගුණුව ගැන පොදුවේ අහන්නේ ප්‍රශ්නේ. ඒතකොට හැමෝම නයිට්‍රේට් තාප යෝජනය කරාම NO2 දෙන්නේ නැහැ. පළවෙනි කාණ්ඩේ ලිතියම් මරනවා අනිත් කට්ටිය දෙන්නේ ඔක්සිජන් විතරයි. ඒක නිසා ඒක තමයි වැරදි උත්තරයකට ගන්න වෙන්නේ. උත්තරේ අංක 3. ඊළඟ කේහනවා පරිමාව 4.157 ඝන ඩෙසිමීටර් භාජනයක් තුළ 300 කෙල්වින් දී හීලියම් O2 සහ මැග්නීසියම් මවුල 0.1 බැගින් තබා ඇත. මැග්නීසියම් සම්පූර්ණයෙන්ම දහනය කර භාජනයේ මුල් තත්ත්වයට පත් කරලා භාජනයේ මුළු පීඩනය කොපමණද කියලා. හීලියම් ඉතින් ක්‍රියා කරන්නේ නැහැ නේ කාත් එක්කවත් මෙතන. මැග්නීසියම් ක්‍රියා කරනවා O2ත් එක්ක ක්‍රියා කරලා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ්. ප්‍රතුලිත කරත් එහෙම මේවා දෙකට මේවා දෙකයි. හරිනේ මැග්නීසියම් 0.1ක් තියෙන සම්පූර්ණයෙන්ම ක්‍රියා කරනවා කියලා කියනවා. ඊට මෙයාගේ 0.1ක් තියෙනවා. මෙයාත් 0.1ක් තියෙනවා. හීලියම් ඉන්නවා පැත්තකින් එයාගේ 0.1ක් තියෙනවා. මවුල සංඛ්‍යාව. ඊට මෙයා සම්පූර්ණයෙන්ම ක්‍රියා කරලා ඉවර වෙනවා නම් එයා ඉතුරු වෙන්නේ නැහැ. එයා ඒ ගාන ඔක්කොම වැය වෙන්න ඕන. මෙයාගේ ක්‍රියා කරන ගාන මෙයාගේ ගානෙන් භාගයක් 0.1කින් භාගයක් වෙන්න ඕන. ඒ කියන්නේ 0.5ක්. නෑ ඉතිරි වෙන ගාන 0.5යි මවුල. මෙයා ඝනයක්නේ. එයා වායුවක් නෙමෙයි හැදෙන්නේ. මැග්නීසියම් ඔක්සයිඩ් ඝනය. හීලියම් වායුව මේක ඉතුරුලා තිනවා. එයා ක්‍රියා කරන්නේ නැහැ. ඒතර ඉතිරි මුළු වායු මවුල ගත්තොත් එහෙම ඔක්සිජන් තියෙන 0.5ක් හීලියම් 0.1ක් තියෙනවා. එතකොට 0.1.5යි කියලා තමයි ඉතිරි වායු මවුල සංඛ්‍යාව වෙන්නේ. අපෙන් අහන්නේ මුළු පීඩනය PV සමාන nRT එකක් දානවා. ඒතර P සමානයි nRT බෙදීම P. n කියන්නේ එතකොට මම මෙතන ගන්නම් 15 වැඩි 10 ඍණ 3ක් කියලා මවුල. R කියන්නේ 8.3114යි. වැඩි කිරීම උෂ්ණත්වය 300යි. බෙදන්න එනවා පරිමාව 4.157යි. අමතක කරන්න එපා මේක 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන ඝන මීටර කළා තමයි ආදේශ කරන්න අවශ්‍ය වෙන්නේ. ඔක අමතක වෙනවා ගොඩක් ළමයිට. ඒතර ගාන වර්ධිනවා. 10 ඍණ 3ට 10 ඍණ 3ක් කැපෙනවා. මෙතෙන්ට කැපෙනවා මෙතෙන්ට 2යි. 15 2ක් 30යි. ඒතර 30 වැඩි කිරීම 300 කියලා එන්නේ. 10 3ක් එළියට ගත්තොත් එහෙම 3 වරක් 3 9යි. 9 වැඩි 10 3යි කියලා පැස්කල් කියලා තමයි උත්තරේ එන්නේ. right 9 වැඩි 10 3යි කියලා තමයි උත්තරේ එන්නේ පැස්කල් වලින්. උත්තරේ අංක 4. යමු ඊළඟ එකේ අහනවා සල්ෆියුරල් ක්ලෝරයිඩ් SO2 Cl2 ජලය සමග ප්‍රතික්‍රියා කර H2SO4 සහ HCl මිශ්‍රණයක් සාදයි. එයාගේ මවුලයක් අඩංගු ජලීය ද්‍රාවණයක් පහත කවරක් මගින් උදාසීන කළ හැකිද කියලා තමයි අහන්නේ. එතකොට ප්‍රතික්‍රියාව මුලින්ම ලියාගමු. SO2 Cl2 ධන ජලය මේගොල්ලෝ හදන්නේ H2SO4 ධන HCl. තුලිත කරන්න ගියාම සල්ෆර් බැලන්ස් වෙලා තියෙන්නේ. ක්ලෝරින් බැලන්ස් නිසා අපිට HCl දෙකක් දාගෙන බලමු. එතකොට හයිඩ්‍රජන් පැත්තේ 4යි ඔක්සිජන් 4ක් තියෙනවා. එවනම් මෙතෙන්ට දෙකක් දැම්මනම් වැඩේ බැලන්ස් වෙනවා. ඒතර හයිඩ්‍රජන්ත් 4යි ඔක්සිජන්ත් 4ක් ගන්නට ආවා. ඔක තමයි තුලිත ප්‍රතික්‍රියාව. එතකොට මෙයාගේ මවුල එකක් ක්‍රියා කරොත් එකයි මවුල ක්‍රියා කරොත් මෙයාගේ එකයි මවුල හැදෙනවා. මෙයාගේ දෙකයි මවුල හැදෙනවා. ඕකෙන් එන H+ මවුල ගාන ගත්තොත් H+ මවුල ගාන ගත්තොත් මෙතනින් එනවා H2SO4 වල දෙකක් තියෙන හඳ 2යි H+. මෙතනින් එනවා H+ 2යි මවුල කියලා අපි ගමු. මෙතනනුත් එනවා 2යි මවුල. ඒතර ඔක්කොම මවුල ගාන H+ මවුල ගාන 4යි. right H+ මවුල ගාන 4ක් එනවා. මෙන්න මේ H+ මවුල 4ත් එක්ක ක්‍රියා කරන්න අවශ්‍ය වෙනවා OH- මවුල 4ක්. ඒතර බලන්න උත්තරවල මේකේ තියෙන OH- මවුල 3යි වැරදි. මෙන්න මේකේ තියෙන OH- 2 ගානේ 2ක් ඒ කියන්නේ 4යි උත්තරය අංක 2. මේකේ තියෙන්නේ 2යි මේකේ තියෙන්නේ 2යි මේකේ 6ක් එනවා. හරිනේ උත්තරය අංක 2 කියලා එන්නේ. උදාසීන කරන්න හරියටම දාන්න ඕන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2ක්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එක අහන්නේ පහ සඳහන් ඒවායින් කුමක් උභයගුණීය ඔක්සයිඩ් පමණක් අඩංගු උත්තර තියෙනවද කියලා. ඒතර මේ කෙලින්ම ඩිරෙක්ට් ක්වෙස්චන් එකක්. ඍජු ප්‍රශ්නයක්. ඒතර ඔයගොල්ලෝ දන්නවනම් දන්නවා කෙලින්ම උත්තරේ ගහන්න පුළුවන්. දන්නේ නැත්නම් දන්නේ නැහැ ඉතින්. එතකොට මේකෙදි මැංගනස්ගේ උභයගුණීය එක වෙන්නේ MnO2, ක්‍රොමියම්ගේ Cr2O3, වැනඩියම්ගේ VO2 උත්තරය අංක 3 කියන එක තමයි එතකොට උත්තරේ වෙන්නේ. ඒකට මේ වගේ ප්‍රශ්න අපි කියන්නේ ඍජු ප්‍රශ්න. ඔයගොල්ලෝ දන්නවනම් තියරි එක
පාඩම් කරගෙන තියෙනවා නම් කෙලින්ම උත්තරේ ගහන්න පුළුවන්. දන්නේ නැත්නම් ඉතින් කනා තමයි. right. ඒක නිසා පාඩම් කරගන්න. මේක තියෙන D block එකේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එකේ කියනවා H2O2 සම්බන්ධයෙන් පහත කුමන වගන්තිය සත්‍ය නොවේද කියලා අහන්නේ. ඒට ඔක්සිකාරක ගුණ පවතී කියලා කියනවා. ඒතර H2O2 ගත්තොත් එහෙම H2O2 ගත්තොත් එහෙම මෙයාට පුළුවන් O2 වලට ඔක්සිකරණය වෙන්න. ඔක්සිකරණය. මොකද මෙයා ඍණ එකේ ඉන්නේ ඔක්සිජන් මෙතෙන්ට එනකොට බිඳුව වෙලා. right ඔක්සිකරණය. ඒ වගේම මෙයාට පුළුවන් ජලය බවට ඔක්සිහරණය වෙන්න. ඍණ එකේ ඉඳන් එයාට පුළුවන් ඍණ දෙකට එන්න. එතකොට ඒක ඔක්සිහරණයක්. ඔක්සිකරණ ඔක්සිහරණ දෙකටම භාජනය වෙන්න පුළුවන්. ඒට ඔක්සිකාරක ගුණ තියෙනවා කියලා කියන්නේ. ඔක්සිකාරකය වෙන්නේ ඔක්සිහරණය. එතකොට ඒක හරි. සත්‍ය නොවනේ වහන්නේ. H+KMnO4 ද්‍රාවණයට එකතු කළ විට වර්ණය නැති වී යයි. ඔව්. H+KMnO4 දාපු ගමන් මොකද වෙන්නේ? ආම්ලික මාධ්‍යදී MnO4- Mn2+ වලට ඔක්සිහරණය වෙනවා. මෙයා ඔක්සිහරණය වෙද්දී H2O2 ඔක්සිකරණය වෙනවා O2 වලට. එතකොට එයාගේ වර්ණය නැති වෙලා යනවා කියන එක හරියට හරි අවර්ණ වෙනවා Mn2+ හැදෙද්දී. ඒට ඔක්සිහාරක ගුණ පවතී මම පැහැදිලි කරා. ඔක්සිකරණය වෙන්න පුළුවන් කියන එක හරි. අන්තරාණුක හයිඩ්‍රජන් බන්ධන ඇත කියලා කියනවා. H2O2 වලට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. මොකද ඒකේ OH කාණ්ඩ තියෙන නිසා. ඒතර හයිඩ්‍රජන් බන්ධන හැදෙන්නේ හයිඩ්‍රජන් එකක් FON කියන පරමාණුත් එක්ක බැඳුනොත් එහෙම. එතකොට හතරවෙනි එකත් හරි. AH+ ඩයික්‍රොමේට් ඔක්සිකරණය කරයි කියන එකත් වැරදි. ආයක වැරදි. හේතුව ඔක්සිකරණය කියලා තියෙන්නේ. පහ තමයි වරදින්නේ. එතකොට හොඳ අවධානයෙන් කියුවේ නැත්නම් ප්‍රශ්නේ වරදින්න පුළුවන්. ඔක්සිකරණය. right දැන් ඔක්සිකරණය කියන එක මට එකපාරට ඔලුවට ගියේ නැහැ. නිමි හැනහිල්ලේ හිමීට කියවන්න ඕන ප්‍රශ්න. right ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයක් වෙන්නේ Cr2O7 2- Cr3+ වලට ඔක්සිහරණය වෙන්නේ ආම්ලික මාධ්‍යයේදී. ඔක්සිහරණය වෙන්නේ. කරණය කරයි කියන එක වැරදි. ඒතර උත්තරය අංක 5.